මං අද අරන් ආවේ ගොඩක් විශේෂ කලෙක්ටිව් රීඩින් එකක්. මම මේකෙදි සයන්ස් 6ක් කියනවා. ඒකෙන් එකක් හරි ඔයාලට ගැලපෙනවා නම් මේ රීඩින් එක ඔයාලට රිසනේට් වෙනවා. අපි දැන් බලමු ඒ සයන්ස් 6 මොනවද කියලා. පළවෙනි එක, ඔයාද දවස් ඇතුළත කොණ්ඩේ කැපුවා නම් කොණ්ඩේ මොකක් හරි වෙනස්කමක් කරා නම් මේ රීඩින් එක ඔයාට. අංක 2, යාළුවෙක්ගේ කෝල් එකක් ඔයා හිතලම මගහැරියා නම් මේ රීඩින් එක ඔයාට. අද දවස් ඇතුළත ඒ කියන්නේ ඔයා මේ රීඩින් එක බලන දවස් ඇතුළත උදේ කෑම වේල ඔයා මගහැරියා නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම අද දවස් ඇතුළත ඔයාට වැඩ ගොඩක් තිබිලත් හරිම කම්මැලිකමෙන් කිසිම දෙයක් නොකර හිටියා නම් මේ රීඩින් එක ඔයාට. මේ දවස්වල ඔයාගේ එනර්ජි එක ගොඩක් අඩුයි කියලා ඔයාටම දැනෙනවා නම් මේ රීඩින් එක ඔයාට. ඔයාගේ ෆෝන් එකට අමතරව තවත් ෆෝන් එකක් පේන මානෙ තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට. දැන් බලමු මේ කාඩ්ස් වලින් ඔයාට මොනවද කියවෙන්නේ කියලා. ඒ වගේම කියන්න ඕනේ මේ සයන්ස් වලින් එකක්වත් ඔයාට ගැලපෙන්නේ නැති වුණත් ඔයාට හිතෙනවා නම් මේ රීඩින් එක ඔයාටමයි කියලා ඔයා මේක බලන්න. නැත්තම් මේක ස්කිප් කරලා යන්න. මේ වෙලාවේ ඔයා ඉන්නේ ඔයාගේ ජීවිතේ බොහොම තීරණාත්මක ඒ වගේම ටිකක් පීඩාකාරී කාල සීමාවකද. හරියටම හැම තප්පරයකම හැම තැනින්ම ප්‍රශ්න වල දැන් නම් මට හොඳටම ඇති කියලා හිතෙන තරමට ඔයා මානසිකව වැටලාද ඉන්නේ. ඔයා ඔයාගේ වටේ පිටේ ඉන්න අයකින් ඈත් වෙලා ඔයා තනියම ඉන්න බවනද මේ දවස්. ඔයා ඔයාගේ ජීවිතේ අනාගතය ගැන කල්පනා කරලා අනාගත සැලසුම් ගැන ඊළඟ පියවර ගැන ලොකුවට කල්පනා කරනවා මේ වෙලාවේ. ඔයාට මේ වෙලාවේ දැනෙන අමුතුම කම්මැලිකම ඇත්තට මේක කම්මැලිකමක් නෙවෙයි. ඔයාගේ ශරීරය ඔයාගේ මනස මේ වෙලාවේ ඉල්ලන විවේකයක්. ඔයාගේ ජීවිතේ තිබුණු පරණ වැඩකට නැති බැඳීම් ඔයාගේ පුරුදු දැන් සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා ඉවරයි. ඒ නිසා ඔයාලට දැන් ලොකු හිස් බවක් ඔයාගේ ජීවිතේ දැනෙන්න පටන් ගන්න තියෙනවා. ඔයා එකක් මතක තියාගන්න ඕනේ. ගුණාටුවකට පස්සේ තමයි පරිසරය වඩාත්ම නිහඬවන්නේ. ඔයා මේ දවස්වල අනිත් අයගෙන් නිහඬ වෙලා ඉන්නේ. මේක ඔයාගේ අවසානේ නෙවෙයි. ඔයා තවත් ශක්තිමත් පුද්ගලයෙක් හැටියට තමයි ඔයා ඊළඟට අනිත් කට්ටිය ගාවට යන්න හදන්නේ. ඔයාගේ නැති වුණ ඔයාගේ කලින් තිබ්බ එනර්ජි එක, ඔයාගේ ආත්ම විශ්වාසය ආයෙත් ඔයාට ලැබෙනවා. විශේෂයෙන් ඔයාගේ ඉදිරි කාලයේදී ඔයාගේ ආර්ථික තත්ත්වය ස්ථාවර වෙන්න අනිවාර්යෙන් නියමිතයි. ඔයාට ලැබෙන්න තියෙන මුදලක් හෝ රැකියාවේ උසස් වීමක් ගැන සුභාරංචියක් ඔයාට අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉදිරි කාලයේ. මේ කලෙක්ටිව් රීඩින් එකෙන් පේන විදිහට ඔයා ඔයාගේ ගමන තනියම යන්න ඕනි නෑ. ඔයාට උදව් කරන්න කැපවුණු පිරිසක් ඔයාගේ වටේ ඉන්නවා. ඒගොල්ලන්ගේ සහයෝගය ඇතුව ඔයාට පුළුවන් ඔයාගේ හීනවලට යනිවර්ස් එකෙන් කියන්නේ ඔයාට මේ දැන් තියෙන අසීරු කාලය, කම්මැලි කාලය, ඔයාගේ එනර්ජි එක අඩු කියලා දැනෙන කාලය ඉවර වෙනවා. ඔයාට සැපවත් සතුටින් ස්ථාවර අනාගතයක් ඔයා වෙනුවෙන් දැන් නිර්මාණය වෙමින් පවතිනවා. ඔයා දැන් සැලසුම් කරනවා හීනමවන දේ හැබෑ කරගන්න ඔයාට වැඩි දවසක් යන්න. මේ රීඩින් එකේදී මම කිව්වා සයන්ස් වලින් සයන්ස් කීයක් ගැලපුණාද කියලා කමෙන්ට් කරන්න. ඔයාට මේක රෙසනේට් වුණා නම් ලයික් කරලා ෂෙයා කරන්න. මේ වීඩියෝ එක සේව් කරලා ඔයාලා තියාගන්න. ඒ වගේම තමයි ඔයා මේක බලන්නේ YouTube channel එකෙන් නම් අපේ channel එක subscribe කරන්න. ඔයා මේක බලන්නේ Facebook එකෙන් හරි TikTok එකෙන්